මං ප්‍රාර්ථනාවක් කළා. ජීවිතේ කවදාවත් ආදරේ විඳලා නැති මිනිස්සුන්ට ඇතිතරම් ආදරේ ලැබෙන්න කියලා. මං ප්‍රාර්ථනා කළා ජීවිතේ හැමදාමත් ආදරේ දුන්නු මිනිස්සුන්ට එයාලා දෙනවා හා සමානව ආදරේ ලැබෙන්න කියලා. මං ප්‍රාර්ථනා කළා රැවටිලා කරදරවල එල්ලිලා ඉන්න මිනිස්සුන්ගේ ඇස් ඉක්මනටම ඇරෙන්න කියලා. මං ප්‍රාර්ථනාවක් කළා ප්‍රශ්නවල පැටලිලා ඉන්න මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම ඉක්මනටම විසඳෙන්න කියලා. මං ප්‍රාර්ථනා කළා මේ වෙලාවේ තවත් මනුස්සයෙක්ට හෝ තමන්ටම වැරදි කරන කෙනෙක්ට ඒ වැරදි ඉක්මනටම අවබෝධ වෙලා එයා හරි පාරට එන්න කියලා. මං ප්‍රාර්ථනා කළා මේ ලෝකේ හැම මිනිස්සෙක්ගෙම හිතට මේ මොහොතේ පුංචි හරි සතුටක් දැනෙන්න කියලා. මං ප්‍රාර්ථනා කළා මේ ලෝකේ විවිධ අසනීප වලින් දුක් විඳින හැම මිනිස්සෙකුටම ඉක්මනටම සුවය ලැබෙන්න කියලා. දන්නවද ඒ ප්‍රාර්ථනා කවුදෝ මන්ද අහගෙන හිටියා. එයා ඒ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට කරනවලු. ඉතින් විශ්වාස කරන්න හැමදේම ඉක්මනටම හරියනවා කියලා. ඔයා ධනාත්මකව හැම මොහොතෙම ජීවත් වෙන්න මේ විශ්වයට හොඳ දේවල් ධනාත්මක සිතුවිලිම විශ්වයට මුදා හරින්න ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ලයික් එකක් දාන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරමු. ආයෙත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. සුබ දවසක් ඔයාලා.